හරි සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අපි අදත් බලමු අපිට කොහෙද ලෝකෙ මොන වගේ රටවල්ද එක්ස්ප්ලෝර් කරන්න හම්බෙන්නේ කියලා. ටිකක් වෙනස් විදිහේ රටක් මට මුලින්ම පේනවා. කඳු සෙට් එකක් එක්ක පාරේ දකුණු පැත්තෙන් වාහන පදින රටක්. දැක්ක ගමන්නම් මට එක රටක් ඔළුවට ආවා. හැබැයි චුට්ටක් කන්ෆර්ම් කරගන්නකම් කියන්න අමාරුයි. මට ලැංග්වේජ් එකකුත් පේනවා. බෙලෝ හොරිසොන්ටේ. බ්‍රසිල් වල ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා බෙලා හොරිසොන්ටේ කියලා. ඉතින් පොඩ්ඩක් සවුත් ඇමරිකන් ගතියක් පේන්නත් තියෙනවා. අපි නම්බර් ප්ලේට්ස් දිහා බැලුවොත් නම්බර් ප්ලේට්ස් වල කිසිම යුරෝපියන් මාර්ක් එකක් පේන්න නැහැ. තව චුට්ටක් ඉස්සරහට ගියෝතින් අපිට තව මොනහරි ක්ලූ එකක් හොයාගන්න පුළුවන් වෙයි. මේ බස් ටික දැක්කමත් මට හිතෙන්නේ මේක සවුත් ඇමරිකාව වෙන්න chance එකක් තියෙනවා කියලා. හැබැයි හරියටම මොන රටේද කියලා චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා තමයි හොයාගන්න වෙන්නේ. ඉතින් හැමදාම කියන්න වගේ මට මිස් වෙන ක්ලූ එකක් දැක්කොත් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. දැනට නම් මට මේක සවුත් ඇමරිකා කියන එක ඇරෙන්න වෙන මොන රටේද එහෙම කියලා අයිඩියා එකක් නැහැ. අපි යමු බෝඩ් එකක් වගේ එකක් හම්බෙනකම්. මේක නම් චුට්ටක් බ්ලර් වෙලා වැඩි. මෙතන තියෙනවා බෝඩ් එකක්. precaution ඔක්කොම තියෙන්නේ ස්පැනිෂ් හරි පෝර්චුගීස් හරි දෙකින් එක ඒ ලැන්ග්වේජ් එකකින්. ඉතින් අපි තව ටිකක් ගිහිල්ලා බලමු. ඇල්කලෝ ඇත්තටම මොන රටේද කියලා තාමත් මට හිතා ගන්න අමාරුයි. මම චුට්ටක් වීඩියෝ එක ස්ටොප් කරලා හොඳ ක්ලූ එකක් හම්බුනාම ආයෙ ස්ටාර්ට් කරනවා. තප්පර 10යි තියෙන්නේ. මට ක්ලූ එකක් නම් හම්බුන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේක ඉක්වදෝ වගේ රටක ඉක්මනට ප්ලේස් කරන්න. ඔව් වයිබ් එකෙන් තමයි මම මේක හිතුවේ. මේකේ තියෙන ක්ලූ එක නම් ඉක්වදෝරියන් බොලාඩ්ස් මෙන්න මේ වගේ කියනවා. ඉතින් මම නම් මෙහෙම එකක් දැක්කේ නැහැ. සම්පූර්ණයෙන්ම වයිබ් එක මත පදනම් වෙලා තමයි මම ටක් ගාලා ඉක්වදෝ පික් කරේ. ඉතින් යමු ඊළඟ රවුන්ඩ් එකට. හරි ආයිත් මට ලැන්ග්වේජ් එකක් පේනවා. ආයිත් පාරේ දකුණු පැත්තෙන් වාහන පදින රටක්. ගොඩක් බෝඩ්ස් එහෙමත් තියෙනවා. මේක නම් හොයාගන්න පුළුවන් වෙයි කියලා මට අයිඩියා එකක් එනවා දැන්. මේකත් ඉංග්ලිෂ් වලින් නෙවෙයි තියෙන්නේ. සහ මට පේනවා පොඩ්ඩක් ආයිත් සවුත් ඇමරිකන් ගතියක්. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මේ බෝඩ් එකක් කියවලා බැලුවොත් CR කියලා තමයි මෙතන ටොප් ලෙවල් ඩොමේන් එක තියෙන්නේ. CR කියන්නේ මොන රටද? මේක නම් කොහෙත්ම ක්‍රොේෂියා වගේ රටක් වෙන්න බෑ. CR කිව්වා මතක් වෙන්නේ මට ඒ වගේ නම්. CR කොහෙද CR කියන්නේ? සුපර් මාකට් එකක් තියෙනවා. බලමු අපි මේ වගේ වාහන වලින්වත් හොයාගන්න ක්ලූ එකක් තියෙනවද කියලා. ඔව් මට පේන්නේ ආයිත් මේක ස්පැනිෂ් තමයි. හැබැයි හරියටම රට ආයිත් හොයාගන්න අමාරුයි. බලමු මේවා ටිකක් කියවලා ඔයාලට දැම්ම රට හොයාගන්න පුළුවන් වුණා නම් ආයිත් කමෙන්ට් එකක් දාන්න කොහොමද එහෙම කරේ කියලා. මට ඇත්තටම තාම හරියට හිතා ගන්න බැහැ. සමහර විට මෙක්සිකෝ වෙන්න පුළුවන්. හැබැයි මෙක්සිකෝ වල CR කියලා නම් ඩොමේන් එකක් එන්නේ නැහැ. ඩොක්ටර් පෙද්‍රෝ එස්පිනෝසා. ඔව් මේක අනිවාර්යෙන්ම සවුත් ඇමරිකාව වෙන්න ඕනේ. මේ නම් සහ මේ ඔක්කොම
වයිබ් එක ඔක්කොම සවුත් ඇමරිකන් වගේ තමයි නැත්තන් සෙන්ට්‍රල් ඇමරිකාව වෙන්නත් පුළුවන් ඇල්කාරා තප්පර 38යි තියෙන්නේ ඇත්තටම අදහසන්නේ මොන රටද කියලා මේක තප්පර 27යි මං හිතන්නේ මේකේ අපිට ලොකු හිට් එකක් වදීවි ස්කෝ එකෙත් කරන්න දෙයක් නැති හින්දා මම කෙලින්ම ඇත්තටම හිතාගන්න බෑ කොහෙද මේ ඉන්නේ කියලා මම මේ වගේ තැනක දානවා නැත්තම් අපි සෙන්ට්‍රල් ඇමරිකා තැනක දාමු කොස්ටාරිකා අයියෝ CR කියන්නේ කොස්ටාරිකා ඒක මට සම්පූර්ණයෙන්ම අමතක වුණා හොඳ වෙලාවට මම මෙතෙන්ට හරි ගිහිල්ලා අතෑරියේ කලබලයට ඔව් සෙන්ට්‍රල් ඇමරිකා තමයි අපි ඉඳලා තියෙන්නේ ඉතින් නියර් මිස් එකක් ඇත්තට මේක අනිත් පැත්ත අපිට තව තප්පර 10ක් කලින් මැප් එක පොඩ්ඩක් බැලුවා නම් CR කියලා මෙන්න මේ රට හොයාගන්න තිබුණේ කොස්ටාරිකා. ඉතින් කමන්නේ අපි යමු ඊළඟ රවුන්ඩ් එකට. ඔව් මම හිතන්නේ මේ පාර නම් අපි ඉන්නේ ඩෙවලොප් කන්ට්‍රි එක වටපිට බැලුවාම ඒක පේනවා ෂෙල් ගෑස් ෆිලිං ස්ටේෂන් එකක් පේනවා බලමු අපි වාහන පදින්නේ මොන පැත්තෙන්ද කියලා වාහන පදින්නේ ආයිත් දකුණු පැත්තෙන් මෙතන මොනවද මේ තියෙන්නේ PL පෝලන්ඩ් වල අපි ඉන්නේ පෝලන්ඩ් වල කොහෙද කියලාත් හොයාගන්න බැරි වෙන එකක් නෑ විනාඩි 2ක්ම තියෙනවා අපිට චුට්ටක් ගිහිල්ලා අපි බලමු ගමක නමක් හරි ඒ වගේ දෙයක් හොයාගන්න පුළුවන්ද කියලා ඉතින් මම වීඩියෝ එක පොඩ්ඩක් ස්ටොප් කරන්නම් හරි තප්පර 10 තියෙන මට මෙන්න මේ බෝඩ් එක විතරයි හම්බුනේ ඉතින් මම S3 කියන රෝඩ් එකේ ප්ලේස් කරනවා හරියටම තැන නම් හොයාගන්න බැරි වුණා ඔව් කිලෝමීටර් 79ක් දුරින් තමයි අපි ගෙස් එක දාලා තියෙන්නේ ආයිත් ලකුණු 4700ක් හම්බුණා not too bad ඉතින් ක්ලූ එක දීලා තියෙනවා පොලිෂ් ලැන්ග්වේජ් එක ගැන ටිප්ස් ට්‍රිවියා කීපයක් හරි අපි යමු ඊළඟ රවුන්ඩ් එකට SG කියලා මුලින්ම පේනවා මම හිතන්නේ ඔව් සිංගප්පූරුවේ තමයි අපි ඉන්නේ මේකේ නම් අපිට ලකුණු 5000 මුණක් ගන්න chance එකක් තියෙනවා පොඩි රටක් හින්දා Choachucan Crescent ඒ වගේ පොඩි පාරකින් නම් බැරි වෙයි අපිට ඇත්තටම ඉතින් චුට්ටක් ප්‍රධාන පාරක් හොයාගන්න වෙනවා මේ තියෙන්නේ මොකද්ද multi story car park චුට්ටක් මේ පැත්තට ගිහිල්ලා බලමු ඔව් මේ තියෙන්නේ Choachucan town මේ තියෙන්නේ Choachucan town Note 7 ඉස්සරහට ගියොත් සිටි කියලා තමයි තියෙන්නේ බලමු අංක 7 කියලා පාරක් හොයාගන්න පුළුවන්ද කියලා මේ සිටි එකේ මේ ටවුන් එකේ ඇත්තටම දැන්ට මම මේ හරිය පොඩ්ඩක් ප්ලේස් කරලා වීඩියෝ එක ස්ටොප් කරලා මම හොයාගත්ත ගමන් ආයෙ ස්ටාර්ට් කරන්න හරි මට මෙන්න මේ බෝඩ් එකේ තියෙන Choachucan way කියන එක මෙතන හම්බුණා ඉතින් අංක 5-6 කියන පාරවල් ගැනත් පොඩි මාක් එකක් තියෙනවා මෙතන ඉතින් මං හිතනවා මේක හිටුව වෙන්නේ නැති කියලා මං කෙලින්ම යනවා ගෙස් එකට හරි කිලෝමීටර් 2ක් එහායින් හොඳ ගෙස් එකක් 4993ක් almost full score තව චුට්ටක් ලක් එකක් තිබ්බනම් ඉතින් එතන 5000ම ගන්න තියුණා කවන්නේ අපි යමු ඊළඟ රවුන්ඩ් එකට
හරි ආයිත් මට හිතෙනවා අපි ඉන්න යුරෝප් වල කියලා මට මෙතන පොඩි වෙබ්සයිට් එක ඇඩ්‍රස් එකක් පේන පොඩ්ඩක් බලමු SI කියන්නේ කොහෙද යුරෝපියන් ප්ලේස් පේන්න තියෙනවා SL කියලා වනං ස්ලෝවෑකියා හරි ස්ලෝවීනියා හරි වෙන්න තිබුණා SI කියන්නේ කොහෙද මට හිතන එක පොඩ්ඩක් මිස්ලීඩිං කලුව එකක් කියලා අපි බලමු වෙන කලුව එකක් හොයාගන්න මං හිතන් මෙතන තියෙනවා පාරක බෝඩ් එකක් ඔය අපි පව් කරන්න අප බෝඩ් එකම තමයි පුරුදු විදිහට පාරි දකුණු පැත්තෙන් තමයි ඩ්‍රයිව් කරන්නේ as usual in European countries SI කියන්නේ කොහෙද ඇත්තටම ස්පා ස්ලැවෙන් සමහරට අපි SI කියල දැක්කේ SLද දන්නෙත් නෑ සාවා රිව එක නම් තියෙන්නේ සර්බියාව ස්ලොවීනියාය පැත්තේ හිද සමහරට අපි ඇත්තටම ස්ලොවීනියාව වෙන්න පුළුවන් ඉන්නේ චුට බලමු තව බෝඩ්ස් කීපයක් හොයා ගන්න පෝස්ටා ස්ලාවික් ලංවෙච් එක ස්ලාවික් ලැංවේච් එක් අකුරු තමයි මට මෙතන පේන්නේ නම් ඉතිං මට හිතෙන අප ඉන්න ස්ලොවීනියාවල කියලා මංආයි චුට්ටක් ඔය වීඩියෝ නවත්තලා මෙන්න මෙහෙම ටවුන් එකක් හරි නමක්වා ගන්න පොඩ්ඩච් ට්‍රයි එකක් දෙන්න තප්පර 7යි තියෙන්නේ ති මට ඇත්තටම හොයාගන්න බැරුණා කොහෙද කියලා මයිතින් මේක ප්‍රධාන නගරයක් වගේ පේන හින්ද ස්ලොවිනියාවල මැද හරි කැපිටල් එකේ තමයි ප්ලේස් කරේ හැබැයි අපි කිලෝමීටර් 42ක් යහයින් තමයි ඉඳලා තියෙන්නේ හැබැයි ස්ටිල් ස්ලොවීනියා තමයි ඉතින් අදත් හොඳ ස්කෝ එකක් මෙන්න මේ රවුන්ඩ් එකේ පොඩ්ඩක් හරියට කරගන්න බැරි වෙච්ච හින්දා ස්කෝ එක මෙතනින් නැවතුණා ස්ටිල් a good score අපි චුට්ටක් බලමු ලීඩර් බෝඩ් එක කොහොමද කියලා ශ්‍රී ලංකාවේ ගොඩක් අය ඉන්නවා 20,000 පන්නපු දෙන්නෙක් ඉන්නවා I think thank you වීඩියෝ එක බලුවට අපි ආයිත් හමු